ස්වාමින් වහන්සේ අපේ සරණය සහ ශක්තිය. අපි එක කවුරුත් දන්න. උන්වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් අප වෙතට ලැබෙන. ඒ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අනේක වාරයක් ස්තුතියි. අපි අද බලන්න යනවා දිව්‍යමය තේජස. ඔබට දිව්‍යමය තේජස පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ මේ ආඥාවට සම්බන්ධ වෙන්න තව අයටත් මේක යවන්න. ඇයි? දිව්‍යමය තේජස කොයි ආකාරයෙන් ඔබගේ ජීවිතේ වැදගත්කමක් දරන්නේද ඔබට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි, දෙවියන් වහන්සේගේ මහත් වූ කරුණාව, දෙවියන් වහන්සේගේ මහත් වූ බලය, දෙවියන් වහන්සේගේ අතිශුද්ධ මහිමය ඔබ සියල්ලන් දැනගන්නා පිණිස උන්වහන්සේගේ ශුද්ධවත් භාවය, උන්වහන්සේගේ අතිශද ජීවනය ඔබ ඇතුල් වෙන පිණිස ක්‍රියා කරනු ඇතැයි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවයි. ස්වාමින් වහන්සේ ඔබ සමග සිටමින් දිව්‍යමය සුවය දීලා, දිව්‍යමය රැකවරණය දීලා, දිව්‍යමය ආශීර්වාදය ඔබ වෙතට දීලා, ප්‍රඥාවෙන් දැනගැම්මින් බලයෙන් ඔබව පූර්ණ කරලා උන්වහන්සේ ඔබව රැගෙන යන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ස්වාමීන් වහන්සේගේ දිව්‍යමය තේජස දැන ගැනීමට ඔන්න ඔබට හොඳ අවස්ථාවක් තිබෙන. අපි කියවන්නට යනවා ප්‍රේමවන්ත දේවදරුවනි එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ඉඳලා 19 පදය දක්වා. දිව්‍යමය තේජසේ සම්පත දැන ගැනීම සඳහා යාඥා කිරීම. මේ නිසා මමත් ස්වාමී වූ යේසුස් වහන්සේ තුල නුඹලා අතරේ ඇත්තා වූ, නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දන්වන්නා වූ ඇදහිල්ල ගැන අසා නුඹලා මාගේ යාඥාවල්දී සඳහන් කරමින් නුඹලා ගැන නොකඩවම ස්තුති කරමි. එසේ කරන්නේ මහිමේ පියාණන් වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙස උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව හිමෙක්ද කියාත් ශුද්ධවන්තයන් තුළ වූ උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත හිමෙක්ද කියාත් අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම හිමෙක්ද කියාත් නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය. ආමෙන්. දෙවියන් වහන්සේට සියලුම ගෞරවය මහිමය නමස්කාරය වේවා. මේ කාලේ මේ පිසවරුන්ට නිර සුභ සිද්ධිය ඇති වෙන්න කියලා පවුල් යාච්ඡා කරනවා. ඉතින් ප්‍රේමවන්ත දේවදරුවනි ඒ සම්බන්ධව ශුද්ධ බයිබලයේ මේ ආකාරයෙන් සඳහන් වෙලා තියෙනවනේ. ඉතින් මේ වසර 2000කට ආසන්න කාලයක් නේද? මේ පවුල් තුමා මේ පිසවරුන්ට යවපු යවුම් පත්‍රේ වසර 2000කට ඉස්සෙල්ලා තමයි ඒක යවුම්. එය වර්තමානයේ අපිට කොච්චර අදාළ වෙනවද ගබන්? දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ තිබෙන මහිමය අන්න ඒකයි. පවුල්ගේ මේ ආඥාව
ඒ පිස්සවරුන් ගැන පමණද නෑ අප සියල්ලන් සඳහායි. අද පවුල්තුමා ජීවත් වෙලා හිටියන අපගේ ඇදහිල්ල සහ සියලු ශුද්ධවන්තයන්ට අප දරන ප්‍රේමය පිළිබඳව එතුමාට අසන්ට ලැබෙන්නේ මොකක්ද? අපගේ ඇදහිල්ල සහ ප්‍රේමය ගැන දෙවියන් වහන්සේට ස්තුති දෙන්න පවුල්ට පුළුවන්ද? එපිස්සවරුන්ට එහෙම නැත්නම් ඔබට මට කරපු යාඥාවෙන් පවුල් යාඥා කරනුයේ මොකක් සඳහාද? අපට ප්‍රඥාවේ ආත්මයක් සහ එළිදරව් කිරීමේ ආත්මයක් දෙන්න කියලා. දෙවියන් වහන්සේට වඩා හොඳින් දැනගන්න පුළුවන් වෙන පිණිස අපිට ප්‍රඥාව අවශ්‍යයි. දෙවියන් වහන්සේව දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්ම තමයිනේ දරුවනි. ආත්මික ප්‍රඥාව සහ එළදරව් වීම හැම වෙලාවෙම පැමිණෙන්නේ මනුෂ්‍යයාගෙන් නෙවෙයි, නමුත් දෙවියන් වහන්සේගෙන්. මේ ප්‍රඥාව තුළින් ඔබට මට කරුණෝ තුනක් දැනගන්ට පුළුවන් වෙන පිණිස පවුල් තවදුරටත් යාඥා කරනවා. පළමුවෙනියෙන් ගත්තහම දෙවියන් වහන්සේ අපව කැඳෙව්වේ මොන බලාපොරොත්තුවක් වෙන්නද? උන්වහන්සේ අපව කැඳෙව්වේ මොන බලාපොරොත්තුවක්? ඔබට තේරුම් ගන්නට පුළුවන්ද? ඔබව දෙවියන් වහන්සේ කැඳෙව්වේ මොකක් සඳහාද කියලා? දෙවනුව උන්වහන්සේගේ මහිමාන්විත උරුමේ සම්පත කොයි ආකාරද? දවන් අපිව කැඳෙව්වේ මොකක්ද? මහිමේ උරුමේ සම්පත අපිට උන්වහන්සේගෙන් ලැබුණු නේද? මොන ආකාර? තුන්වෙනි කාරණාව තමයි උන්වහන්සේගේ උපමා කරන්ට බැරි කොයිතරම් මහත් බලයක්ද කියන එක අපි දැනගන්න. මම ආයෙ කියන්න. දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වේ මොකටද? උන්වහන්සේගේම උරුමේ සම්පත කොයි ආකාරද? උන්වහන්සේගේ බලය කොයිතරම් ප්‍රබලද? මෙන්න මේ කාරණා තුන අපි දැනගන්නට උන්වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. මේ දේවල් දැනගන්නා පිණිස එදා පවුල් තුමා එපිස්සේ සභාවට යාඥා කරනවා. එපිස්සේ මිනිස්සු මෙන්න මේ කාරණාව දැනගන්න ඕන. මොකද්ද? අපිව කැඳවුව ආකාරය මොකක්ද? මොනව සඳහා කැඳෙව්වද? සම්පත උන්වහන්සේගේ උරුමේ මහිමාන්විත සම්පත කොයි ආකාරද? උන්වහන්සේව සීමා කරන්නට බැරි බලය කොයි ආකාරද? ඔබ බලන්න මේ කාරණා තුන ඔබ හරියට අවබෝධ කරගෙන ඉන්නවා නම් බලන්න මොන තරම් මහිමාන්විත අනුග්‍රහයක් ඔබගේ ජීවිතයේ නිදහස් වෙයිද? බලන්න ප්‍රේමවන්ත දරුවෝ, මහිමාන්විත අනුග්‍රහයක් ඔබ දැනගනීවිද? ස්වාමින් වහන්සේට සියලුම ගෞරවය මහිමය නමස්කාරයම වේවා. මේ සියල්ල දැනගෙන අපි මේ පොළවේ දේව ස්වභාවයට පංගුකාර වන පිණිස ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. ස්වාමින් වහන්සේට ස්තුතියි. අපි බොහෝ අය අඳුරේ අතපත ගන්නවා. අපිට තිබෙන උරුමය මොකක්ද කියන එක තාම අවබෝධ කරගෙන නැහැ. ඔබත් එහෙම කෙනෙක්ද? ඔබගේ බලය තාම ඔබ දන්නේ නැහැ. ඔබ එහෙම කෙනෙක්ද? ප්‍රේමවන්ත දේව දරුවනි, සියලු අධිපතිකම් වලට යලින් ජීවත් වෙන්නට, උන් බලය පාන්නට ස්වාමින් වහන්සේ ඔබව මාව තබා තිබෙන බව අවබෝධ කරගන්න.
මේක ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ ඔබ අහනවා. ඔබ ප්‍රශ්නයක් අහනවා. අනේ ඇයි මට මෙහෙම වෙලා තිබෙන්නේ? අනේ මම ඇයි ණය වෙලා තිබෙන්නේ? මම අනිත් අයගේ උදහසට ලක් වෙලානේ. ඒගොල්ලෝ උසුළු විසුළු කරනවා මට මගේ ජීවිතේ නිසා. මං කොහොමද මේ ජීවිතේ ඉදිරියට ගෙනියන්නේ? ඒත් මේ පාස්ටර් කියනවා මේ මහා පුදුමාකාර කැඳවීමක් තිබෙනවා. උරුමය පුදුමාකාර උරුමයක් තිබෙනවා. මහා පුදුමාකාර බලයක් තිබෙනවා කියලා. පියාණනි මොකක්ද මේ? සමහර අය අහනවා. හැබැයි ඔබ ඒක දැනගත්තේ නැති නිසා තමයි ඔබ ඔය පීඩාවට පත් වෙලා ඉන්නේ. ඔබගේ ගෙදර අය ඔය පීඩාව කරන් යාඥා කරන් ඔබගේ බලය පාවිච්චි කරලා ඔබගේ අරමුණු සඵල වෙන්න කියලා යාඥා කරන්න ප්‍රේමවන්ත දේවදරුවෝ සියල්ල සම්පූර්ණ වෙන්නට යනවා. අපව කැඳවීමේ බලාපොරොත්තුව මොකක්ද? පවුල් මේ කාරණා තුල දැන්තම සඳහන් කර තිබෙන දේවල් අපගේ බලාපොරොත්තුවයි. පාපයෙන් තොරව සිටීමට, දේව දරුවන්ව සිටීමට, ශුද්ධව සහ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටීමට යන කරුණු අපගේ බලාපොරොත්තුවයි. අපිව කැඳවා තිබෙන්නේ මේ සියල්ල සඳහායි. එලෙස ඒවා තුල අපට අපගේ බලාපොරොත්තුව තබන්න පුළුවන්කම තිබෙනවා. දෙවියන් වහන්සේ අපට පොරොන්දු වෙලා තිබෙන මහිමාන්විත උරුමය මොකක්ද? අපට මේ උරුමයේ තැන්පතුව ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ දැනටමත් ලැබී තිබෙනවා. අපගේ උරුමයෙන් ඉතිරි කොටස අප එනතුරු ස්වර්ගයේ තිබෙනවා ප්‍රේමවන්ත දේවදරුවනි. අපගේ ස්වර්ගික උරුමේ ඉතාමත් පුදුමාකාර කොටස තමයි දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ සමග සදා කාලයටම ජීවත් වීම. ඊට අමතරව අපි ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වෙනවා කියලා 1 යොහන් 3:2 පදයේ පැහැදිලිව අපිට සඳහන් කරනවා. අප ක්‍රිස්තුස් වහන්සේ සමග රාජ කරන්නට යනවා. ආමෙන්. අපගේ කෙතුණු ජීවිතවල ආරම්භයේදී අපි කැඳවනු ලබලා තිබෙනවා. අපගේ ක්‍රිස්තියානි ජීවිත අවසානයේදී අපිට මහිමාන්විත උරුමය ලැබෙනවා. අපගේ ජීවිතවල ආරම්භයත් අවසානයත් අතරදී දෙවියන් වහන්සේගේ සමකරන්ට බැරි මහත් බලයෙන් උන්වහන්සේගේ බලවත් ශක්තියෙන් අපිව දරා ගන්නවා. දෙවියන් වහන්සේගේ බලයට සීමාවක් නැහැ. මෙම බලයට අපගේ මුළු කිතුණු ජීවිතේ පුරාම අපිට භාවිතා කරන්න පුළුවන්. මේ මුළු කිතුණු ජීවිතේ පුරාම අපිට මේ බලය භාවිතා කරන්න පුළුවන්. මේ බලය පාවිච්චි කරලා අපගේ ජීවිතයේ තිබෙන බාධක වලින් ජය ගන්නා පිණිස ආධිපත්‍යයෙන් යුතුව යාඥා කරන්න. ඔබගේ ගෙදර අය යහපත් වෙන පිණිස, ගෙදර අයගේ පීඩාවෙන් මිදෙන පිණිස ඔබ යාඥා කරන්න. රෝගයෙන් මිදෙන පිණිස යාඥා කරන්න. මේ වචනේ කරන කරගෙන ඔබ රෝගයෙන් මිදෙනවා, වේදනාවෙන් මිදෙනවා, යක්ෂ බාධාවෙන් මිදෙනවා. ඔබ ස්වාමීන් වහන්සේගේ බලයෙන් පිරෙනවා. ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ තුල සිටමින් ඔබව බලේ බලවත් කරන්නට යනවා. දෙවි පියාණනි, ඔබගේ මහිමය මේ දරුවාගේ පවුලේ උදවිය වෙතට, මේ දරුවා මතට නිදහස් කරලා සුවය, සහනය, සමාදානය, ප්‍රීතිය, බලවත් භාවය, ප්‍රඥාව, දැනගැම්ම කබලා ආශිර්වාද කළ බැලු. දැන් ඒ සුවය ඔබ වෙත නිදහස් වෙනව ලබා ගන්න. මහිමේ ජීවනය ඔබ වෙත මැගිරෙනව ලබා ගන්න. හාලෙලූයා. දේව මහිමය ඔබ වසා ගන්නවා. ඕ මේ සියල්ල පාර කරලා කැප කරනවා. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් වූ නාමයෙන් සුබ දවසකට ආසිරි. යේසු පිහිටයි.